ලොටරි ශ්‍රී ලංකා අපි අද ඉන්නේ දඹුල්ල නගරේ. දඹුල්ල නගරේ ඔයාලට හුරු පුරුදු තැනක් තමයි මේ කොළඹ නුවර ප්‍රධාන බස් නැවතුම. ඉතින් කොළඹ නුවර ප්‍රධාන බස් නැවතුම ළඟ අපූර්වට ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයි අලෙවි කටයුතු වෙනවා. මේ අලෙවි කටයුතු කරන අලෙවි කුටියක් තියෙනවා. ඒ වගේම අලෙවි සහායකයන් දෙදෙනා මේ බස් වලට ගොඩ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බලා ගන්න කොහොමද මේ අලෙවි කටයුත්ත සිදු වෙන්නේ කියන කාරණේ. එහෙනම් අපි ගිහින් බලමු මේ වාසනාවන්ත අලෙවි කුටිය කොතනද හරියටම තියෙන්නේ කියන කාරණෙත් එක්ක. ඉතින් දඹුල්ලේ ප්‍රියදර්ශිනී මහත්මියගේ මේ වාසනාවන්ත කුටිය තියෙන්නේ නුවර කොළඹ ප්‍රධාන බස් නැවතුම් පොළ ළඟ. ඉතින් මේ කුටියේ ඉන්න මහත්මියගේ නම කිව්වොත් නිලානි. කෝ ටිකට්? ටිකට් මේ වෙලාවේ ඉවරයි. මේ වෙලාව හරියටම බලුවොත් 2:35යි. ඉතින් 2:35 වෙද්දී ඉවර වෙන්න හේතුව තමයි වැඩිපුර දිනුම් යන ප්‍රදේශයක් තමයි මේ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයි තුලින් ඒ වගේම වැඩිපුර සෙනග ගැවසෙන තැනක්. ඕන කෙනෙක් බස් වලින් ආවොත් ටක් ගාලා මේ ලොතරැයි කවුන්ටරේට ඇවිල්ලා ටිකට් එකක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ තව දෙන්නෙක් මේ වාසනාවන්ත බස් වලට නගිනවා. බහින්න බැරි කෙනෙක්ට තවත් ලොතරැයි ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු. ඒ කොහොමද කියන කාරණේ. ඉතින් මම කිව්වා වගේම කොළඹ නුවර දුරගමන් සේවාවල බස්වල ලොතරැයි විකුණන අලෙවි සහායකයන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒකේ එක් පුද්ගලෙක් තමයි මේ ඉන්නේ. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් ඔයාගේ ටිකට් ගන්නවා නම් නුවර කොළඹ දුරගමන් සේවා බස්වල කටට කොහොමද පුළුවන් වෙන්නේ? ඇත්තම අපි විකුණන්නේ දඹුල්ල NJC ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයි. අපෙන් ගන්න පුළුවන් කොළඹ නුවර අනුරාධපුරය ඒ වගේම වවුනියාව යාපනය මඩකලපුව පොළොන්නරුව කඳුරුවෙල ඕනෑම තැනක යන බස් එකකට අපේ ලොතරැයි ගන්න පුළුවන් දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේදී. ඒ නිසා අපෙන් විශ්වාසයෙන් ලොතරැයියක් අරගෙන දිනුමක් හිමි කරගන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් විශ්වාසයෙන් ලොතරැයි මිලදීගෙන දාම දිනුම් යනවා අපෙන්. ඒ කියන්නේ ලක්ෂ 2 ලක්ෂ 5 ලක්ෂ 20 වගේ දිනුම් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මෙතුමා කිව්වා වගේ NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයි දුරගමන් සේවා බස් වල යන ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. බස් රථ වලට ගොඩ වෙනවා. හැමදාම දිනුයි යනවා. හැමදාම වාසනාවන්තෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් මෙතුමා දැක්කොත් තව පුද්ගලයෙක් ඉන්නවා අපේ මේ දෙන්නම දැක්කොත් ඔයාලට පුළුවන් NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයිපත් බොහොම පහසුවෙන් මේ බස් රථ තුල මිලදී ගන්න. එහෙනම් බලාපොරොත්තු මොකක්ද ඉස්සරහට? ඉස්සරහට බලාපොරොත්තු ඒ වගේම තවත් වැඩියෙන් විශාලම දිනුම් දෙන්න අපේ වාසනාවන්තයන්ට. ඒ නිසා විශ්වාසයෙන් යුතුව ලොතරැයි මිලදී ගන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මෙතුමා කිව්වා වගේම දුරගමන් සේවල බස් වල යන කෙනෙක්ට දඹුල්ලේ වැඩිම දිනුම් දෙන NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයි අතරේ. ඉතින් තව අපේ ආදරණීය මාමක් ඉන්නවා. ඉතින් අයිබෝන් ඔබතුමාටත්. ඉතින් බොහොම කාර්යබහුල වෙලාවක අපි කතා කරන්නේ නේ. ඔව්. ඉතින් ඔබතුමාගේ ටිකට් ගන්න පුළුවන් කොහොමද මේ ප්‍රදේශයේ? ඕන වෙලාවක මෙතනට ආවම මම ටිකට් ගන්න පුළුවන්. ඕන වෙලාවක අර එතුමා කිව්වා වගේ මෙතුමාගේ ටිකටුත් බස් රථවල ගමන් කරන දුරගමන් සේවල බස් වල යන ඕන කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකාවේ තියෙනවා. ඉතින් ඔයාලගේ NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ දිනු යනවද? යනවනේ එන්න අපේ දින්න ඔයාලා එන්නේ. ප්‍රියදර්ශිනී කියලා තමයි ඔයාලා එන්නේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඊළඟට බලාපොරොත්තුව ලංකාවේ ලොකුම ජයමල්ල දෙන එකද? ඔව් දෙන එක තමයි. කාට හරි අපෙන් දිනුමක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාගේ නම? ගුණරත්න බණ්ඩාර. ගුණරත්න බණ්ඩාර. ඉතින් මෙතුමා ඉන්නවා. තවත් අපේ පුද්ගලයෙක් ඉන්නවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඔබතුමාගේ නම එහෙම කිව්වොත්? ජයරත්. කොහොමද ලොතරැයි වල කටයුතු කරන්නේ? නෑ ඉතින් කරගෙන යනවා හොඳින්. ඔබතුමාත් අපේ ආදරණීය දෙපළ වගේම බස් රථ වලට ගොඩ වෙනවද? බස් වල කොට වෙනවා. ඇවිල්ලා පිපුණා. කොච්චර කාලයක් ඉඳන් මේ වෘත්තිය කරගෙන යන්නේ? මම අවුරුදු 5මාරක්. එකමාරක් විතර. 5මාරක්. 5මාරක්. දිනුම් එහෙම දීලා තියෙනවද දැනට? ඉතින් මෙතුමාවත් දැක්කොත් අපේ අර ආදරණීය දෙපළක් දැක්කොත් ඒ වගේම මේ ලොතරැයි අලෙවි කවුල්ට ආවොත් මෙතන හරියටම ආපහු කිව්වොත් දඹුල්ල නගරේ දුරගමන් සේවා බස් රථ නවත්තන තැන කොළඹ නුවර වගේම දුරගමන් සේවා ඕන බස් රථයක් නවත්තන තැනින් NGC ප්‍රියදර්ශිනී මහත්මියගේ ලොතරැයිපත් ගන්න පුළුවන්. පරක්කු කරන්න එපා. යන ගමන් දැම්ම ඔබත් මේ ලොතරැයි අලෙවි කවුරුවෙන් හෝ අපේ ආදරණීය අලෙවි සහායකයන්ගෙන් ලොතරැයි මිලදී ගන්න. එහෙනම් ජයයි. මෙන්න මේ වගේ ඔයා ලොතරැයි අලෙවි කරන තැනත් මුළු ලංකාවටම ප්‍රචාරය කරගන්නවත් කැමතිද? එහෙනම් මේ තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලොටරි ශ්‍රී ලංකා අපි සූදානම් ඒ ගැන මුළු ලංකාවටම කියන්න.